ආයුබෝවන් දින 7කින් පස්සේ දින 7ක් ඇතුලේ රටේ තොටේ මොනවද වුනේ? ගෙවිච්ච දින 7 ඇතුලේ හැමදෙනාම බලන් හිටපු ප්‍රවෘත්තියක් මේ රට පුරාම කතාබහට ලක් වුණා. ඒ තමයි කොළඹ මහනගර සභාවේ බලය පිහිටවීම. පාර්ලිමේන්තු මැතිවරණයකටත් එහා ගිය උණුසුමක් තමයි අපි දැක්කේ මේ කාරණාවේදී. දැන් ජාතික ජනබලවේගය බොහොම පැහැදිලිව කියා සිටියා ඔවුන් තමයි මෙවර කොළඹ මහනගර සභාවේ බලය පිටවන්නේ නගරාධිපතිනිය විදිහට අත්පත් කරනවායි කියන කාරණා. ඒ වගේමයි සමගි ජනබලවේගයේ ප්‍රධානව විපක්ෂය කිව්වේ නෑ මෙවර කොළඹ මහනගර සභාව බොහොම පැහැදිලිව නගරාධිපතිවරයා තීරණය කරන්නේ සමගි ජනබලවේගයේ ප්‍රධානව විපක්ෂය කියලා. කොහොම වුණත් මේ උණුසුම හැමෝම බලන් හිටියා. ගිය සතියේ අපි දැක්කයි ප්‍රතිඵලය. ප්‍රතිඵලය වුණේ ජාතික ජනබලවේගය විසින් බලය පිහිටවුවා හැමෝම බලන් හිටිය විදිහට මොන දැන් NPP එක JVP එක මෙහි බලය අරගෙන ඉවරයි. දැන් ඉතින් ගොඩක් ප්‍රවෘත්ති මැවෙනවා. අපි දැක්කා සත්‍ය පුරාණ ප්‍රවෘත්ති සියල්ල විශේෂයෙන්ම නගරාධිපතිනිය විදිහට බල්තසාර් නගරාධිපතිතුමිය වැඩ බාරගත්ත පහුගිය සතියේ. ඉතින් ඒ වගේමයි දැන් මේ මැතිවරණ ක්‍රමේදී විශේෂයෙන්ම මැතිවරණ ක්‍රමය කියන්නේ මේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී විශාල අපි දැක්කා කරුණු කාරණා රැසක් කතා බහ වුණා. වර්තමානයේ නීතිමය කරුණු සමාජයේ කරුණු ගොඩක් කතා බහ වෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා ඒක විපක්ෂයේ විසින් යෝජනාවක් කරනවා 60 දෙනෙක්ගෙන් යුතු අත්සනින් යුතු ලියුමක් තියෙනවා අපේ ආයුත්තේ ඡන්දය විවෘත ඡන්දයකට කියලා. නමුත් සමගි ජන බලවේගය සහ විපක්ෂය ඉල්ලා සිටියාට ජාතික ජන බලවේගය බොහොම පැහැදිලිව කිව්වා නෑ අපිට අවශ්‍ය වෙන රහස් ඡන්දයක් කියලා. ඉතින් කොහොමත් පළාත් පාලන කොමසාරිස්වරේ මේ දවස්වල ප්‍රවෘත්ති මවනවා අපි දකිනවානේ සමාජ මාධ්‍ය හරහත් එතුමියගේ ඡායාරූප ඇතුළුව විශේෂ අමුතු ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය තුලත් යනවා. කොහොමුණත් එදා පළාත් පාලන කොමසාරිස්වරිය කිව්වා නෑ අපි සූදානම් වෙනවා රහස් ඡන්දයකට යන්න කියලා. මෙන්න මේ කාරණාව තමයි මතභේදාත්මක වුණේ සභාව තුල උණුසුම් තත්ත්වයක් ඇති කරේ. ඉතින් විපක්ෂ දිගට පැහැදිලිවම කිව්වා නෑ අපිට අවශ්‍ය වෙන්නේ විවෘත ඡන්දයක් රහස් ඡන්දයට අපි විරුද්ධයි අපි කැමති නෑ කියන කාරණාව. කොහොමුණත් නගරාධිපතිතුමිය විදිහට යෝජනා ඉදිරිපත් වෙච්ච වායි කැලි බල්දසාර් නගරාධිපතිනිය ඒ වගේමයි විපක්ෂයේ එහෙම නැත්නම් සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂයෙන් මොව ඩිසාඩ් මහත්මයා ඉදිරිපත් කරා. අවසානයේදී මේ සියලු මතභේදාත්මක කරුණු අවසානයේ සියල්ල එකඟ වුණා රහස් ඡන්දයකට යන්න. ඒ රහස් ඡන්දයෙන් වැඩි ඡන්දයෙන් බල්දසාර් නගරාධිපතිනිය ලෙස තීරණයපත් වෙනවා ජාතික ජන බලවේගය නියෝජනය කරමින්. දැන් මෙන්න මෙතන ප්‍රශ්න මතුවෙන්නේ මෙන්න මෙතන අපි දකිනවා මාධ්‍ය තුල සියලු මාධ්‍යයන් තුල මේ කාරණා කතාව කරනවා. ඒ කියන්නේ මේ මොහොතේදී පළාත් පාලන කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය නිවැරදිද? ඒ නීතියට පටහැනිද? මේ තමයි මතුවෙච්ච ගැටලු රසක් විදිහට අපි දැක්කේ. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් නොයෙකුත් නීතිඥයන් ඒ වගේමයි මැතිවරණ විචාරකයන් මේ බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරා. කෙනෙක් කියනකොට ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන කාරණාව තවත් කෙනෙක් කිව්වේ නෑ ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නෑ කියලා. කොහොමුණත් කොළඹ මහනගර සභාවෙන් ආරම්භ වෙච්ච මේ ගමන බොහොම තීරණාත්මකව සතිය පුරාවටම ලංකාවේ පළාත් පාලන ආයතන පිහිටුම් සම්බන්ධයෙන් අපි දැක්ක ගමන් කරමින් යනවා. සමහර පළාත් පාලන ආයතනවල කොළඹ මහනගර සභාවේ උණුසුමම ආකාරයෙන් පැවතුණා. සමහර පළාත් පාලන ආයතනවල සමහරක අපි දැක්ක විපක්ෂය නැගිටලා එළියට යනවා. නැවත වතාවක් විපාක ඝනපූර්ණ නැතුව සභාව අතීතවනවා. මේ වගේ කරුණාකාර රැසක් අපි දැක්ක මේ ගෙවුණු සතිය ඇතුලේ පළාත් පාලන ආයතන පිහිටවීමේදී දැන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ මේ ක්‍රියාකාරාපය සම්බන්ධයෙන් අපි දැක්කා නීතිමය පැත්තෙන්. අපි කිව්වනේ නොයෙකුත් තර්ක විතර්කාවල අපි දැක්කා විශේෂයෙන්ම මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම මහත්මයාගේ ප්‍රකාශයක්. එතුමා ඒ ප්‍රකාශය ඇතුලේ කියනවා මේක අභිමතය පරිදි විශේෂයෙන්ම මේකට ලබා දෙනවා පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබා දෙන්නා වූ මාර්ගෝපදේශ සංග්‍රහයක්. එතකොට ඒ අනුව ක්‍රියා කිරීමේදී එතන පැහැදිලි සඳහන් වෙනවායි කියන කාරණාව කියනවා අභිමතය පරිදි පළාත් පාලන කොමසාරිස්වරයා හෝ වරියගේ ඒ වෙලාවේ මුළු සම්දාරණ එතුමාගේ හෝ අභිමතය පරිදි මේ කරේ. නමුත් ඒ සඳහන් කරනවා එතුමා විසින් මේකේ තියෙනවා විශේෂම කාරණාවක් තියෙනවා අභිමතය පරිදිම නොපරාය කියලා නඩු යන්න බෑ කියන කාරණාව එතුමා කැදගෙදි කියනවා. නමුත් තව තැනකදී කියනවා ඒ විශේෂමයි එක් නියෝජිතයක් හැඳවලා ඔවුන්ගේ කැමැත්ත විශේෂයෙන්ම විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද කියන කාරණාව එක් නියෝජිතයන් කැඳවලා ඔවුන්ගේ ඇසිය යුතුයි කියන කාරණාව. ඒතර ඒ කාරණා නොවුණා නම් එතන ගැටලුවක් තියෙනවා කියන කාරණාවත් එතුමා සඳහන් කරනවා. ඒ වගේම එතුමාගේ ප්‍රකාශය ආයෙ පරක් එතුමා පැහැදිලි සඳහන් කරනවා විශේෂයෙන්ම යම් කිසි විදියකින් සමස්ත බහුතරයක් දෙනා කැමති නම් විවෘත ඡන්දයකට යන්න. හැබැයි එය
අභිමත එය නොතකා යම්කිසි ආකාරයෙන් තම අභිමතාන්තයට ගියොත් ගැටුවක් තියෙනවා කියන කාරණාව. කොහොම වුණත් මේ කාරණාව ඇතුලේ මෙන්න මේ විදිහේ කරුණු රසක් දෙපැත්තෙන්ම කතා වෙනවා, සාකච්ඡා වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ වීඩියෝ පටය බලමු. පළමු සභා රැස්වීමේදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන පැහැදිලිව තියෙනවා. පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥාපනද 262 අධිකාරිය 66 වෙනි වගන්තියේ ඉඳලා. එතනදී පළාත් පාලන කොමසාරිස් තුමා හෝ තුමිය ඇවිල්ලා මූලාසනය අරගෙන එතනදී නගරාධිපති හෝ උපනගරාධිපතිව පත් කිරීම සම්බන්ධව මූලික වශයෙන්ම සභාවෙන් ඉල්ලා සිටිනවා. එතකොට සභාව කියනවා නම් එක පැත්තක් විවෘතව ඡන්දයක් තියන්න ඕනි, අනිත් එක රහස් ඡන්දයක් තියන්න ඕනි කියලා පැති දෙකක් කියලා සිටිනවා නම් එවැනි අවස්ථාවලදී මූලික වශයෙන්ම වැදගත්ම දේ තමයි අභිමතයක් තියෙනවා පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියට කොහොමද මෙතනදී ක්‍රියා කරන්න කියන එක. දැන් මෙතනදී බලන්න ඕනේ බහුතරය සම්බන්ධව. දැන් මේ පනතෙත් යම් අඩුලුහුඩුකම් තියෙනවා. ඒ අඩුලුහුඩුකම් හදා ගැනීම සඳහා තමයි මූලික වශයෙන්ම මාර්ගෝපදේශ පද්ධතියකුත් දීලා තියෙනවා. ඒතකොට මේ මාර්ගෝපදේශ මාලාවේ 4 වගන්තියේ තියෙනවා මූලික වශයෙන්ම එවැනි අවස්ථාවකදී නගරාධිපති හෝ උපනගරාධිපති පත් කිරීම සම්බන්ධ ක්‍රියා කළ යුතු ආකාරය එතනදී ඒක මාර්ගෝපදේශ මාලාවක් විතරයි. ඒතකොට මාර්ගෝපදේශ මාලාව කියන්නේ මූලික වශයෙන්ම රටේ නීතියක් හෝ පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච නීතියක් හෝ නීතිපතිවරයාගේ ඒ සම්පූර්ණ වශයෙන්ම අර්ථ නිරූපණය අරගත්ත අවස්ථාවක් නෙමෙයි. ඒ නිසා මාර්ගෝපදේශ කඩ කරයි කියලා අධිකරණය වෙත යෑමේ හැකියාවක් නැහැ. හැබැයි මෙතනදී වැදගත්ම දේ තමයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සති දෙකකට කලින් මේවායේ පත්වෙන අයගේ ගැසට් කරා. අන්න ඒ වෙලාවේ තිබ්බා මෙවැනි තත්ත්වයක් එන බව දැන සිටින නිසා පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ කොමසාරිස්වරියට එවැනි අවස්ථාවකදී නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්න මෙවැනි අවස්ථාවකදී කුමක්ද කළ යුත්තේ කියන එක. එතකොට එය එක පැත්තක්. අනිත් පැත්ත තමයි මේ පනතෙත් තියෙන යම් දුර්වලතාවයක්. මේ පනතේ තියෙන දුර්වලතාවය තමයි මූලික වශයෙන්ම පළාත් පාලන කොමසාරිස්වරයාට හෝ වරියට අභිමතයක් දීලා තිනවා. කොහොමද රහස් ඡන්දයක්ද එහෙම නැත්නම් විවෘත ඡන්දයක්ද වරයාට හෝ වරියට ඒක පුළුවන්. නමුත් මෙතනදී යම්කිසි අවස්ථාවක බහුතරයක් කියා සිටිනවා නම් දැන් බහුතරයක් කියා සිටිනවා නම් මූලික වශයෙන්ම අපිට විවෘත ඡන්දයක් ඕනේ කියලා ඒගොල්ලෝ අත්ඔසවා හරි ඒ වෙලාවේ නැගිටලා හරි කියා සිටිනවා නම් අන්න ඒ අවස්ථාවේදී එවැනි දෙයක් සලකා බලන්න තිබ්බා. නමුත් මන් දකින විදියට කොළඹ මහනගර සභාවේ මූලික දේ වෙලා තියෙන්නේ මෙතනදී මාර්ගෝපදේශ පිළිපැද්දෙන්නේ අවසානයේදී පක්ෂ විපක්ෂ දෙකම එකතු වුණා මේ රහස් ඡන්දයකට යන්න. අන්න ඒ නිසා එතනදී නඩු යාමේ හැකියාව බොහොම අඩුයි, නඩු යන්න බෑ. නමුත් රත්නපුරේ தත්ත්වය වෙනස්. දැන් රත්නපුරේ ගත්තට පස්සේ 17 දිනක්ම නැගිටලා කිව්වා විවෘත ඡන්දයක් තියන්න. නමුත් ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි කිව්වේ රහස් ඡන්දයක් තියන්න කියලා. අන්න එතනදී මූලික වශයෙන්ම බලතල පාවිච්චි කරා පළාත් පාලන කොමසාරිස්වරයා හෝ වරිය මෙතනදී රහස් ඡන්දයකට යන්න ඕනේ කියලා. ඉතින් එතුමා අර 262 අධිකාරියේ 66 වෙනි වගන්තියේ ඉඳන් තියෙන අවස්ථාව තමයි එතනදී කරේ. නමුත් මෙතන අභියෝගයක් තියෙනවා. අන්න ඉතින් එවැනි අවස්ථාවකදී යම්කිසි විදිහකට නීතියේ ඉදිරියට යෑමේ හැකියාවක් තියෙනවා. දැන් සීතාවක ප්‍රාදේශීය සභාව ගත්තට පස්සේ එතනදී මූලික වශයෙන්ම කියන්න තියෙන කාරණිය තමයි කැඳෙව්වා රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද ඒ ගැන ඇති වුණ ගැටලුවත් එක්ක සභාවේ ඝනපූර්ණේ හිටියේ නැහැ. එතකොට ඒ අය නැගිටලා ගියා. නැවත වතාවක් දැන් ගැසට් කරනවා. ඒ අවස්ථාවෙත් මේ සිද්ධියම ඇවිල්ලා නැගිටලා යනවා. තුන්වෙනි වතාවෙත් ගැසට් කරනවා. එවැනි අවස්ථාවෙත් මෙහිම නැගිටලා යන්න පුළුවන්. 3-4 පාරක් ගැසට් කරන්න ඕනේ. පළාත් පාලන කොමසාරිස්වරයා හෝ වරිය මේක ගැසට් කරන්න ඕනේ. ඒතර මේක කරගෙනම යන්න බැරි නම් එතුමාට ඔය ඉතිමේට කියන්න පුළුවන් ආණ්ඩුකාරවරයා විතරයි. ආණ්ඩුකාරවරයා මේ තත්ත්වෙ බල්ලා එක දිගට 3ක් ආවේ නැත්නම් සභාවලට හේතුවක් නැතිව ඒ අයගේ අවස්ථා නැති කරන්න පුළුවන්. එතනදී ආණ්ඩුකාරවරයාට යම්කිසි ආකාරයක සිද්ධිමය තත්ත්වයක් ගන්න පුළුවන්. නමුත් මේකේ මූලික වශයෙන් තියෙන දේ තමයි මේ පළාත් පාලන ආයතන වලට සභිකයන් තෝරාපත් කරගත්තා. නගරාධිපති උපනගරාධිපති තෝරනකොට අභිමතයක් තියෙනවා කොමසාරිස්වරයාට. ඒතර මේ අභිමතය පාවිච්චි කිරීම සම්බන්ධව තමයි මාර්ගෝපදේශ පාලනාවක් තියෙන්නේ. ඉතින් මාර්ගෝපදේශ කඩ කරයි කියලා ඒකට නඩු යාමේ හැකියාව බොහොම අඩුයි සදාචාරාත්මක පැත්තක් ඒක. මොකද ඒකට හේතුව තමයි මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලත් නෑ. මේක නීතියකුත් නෙමෙයි, මේක රෙගුලේෂන් එකකුත් නෙමෙයි. මේක නීතිපතිවරයාගෙන් එනං අර්ථකථනයක් ලබා ගත යුතුයි. එන්න මේක තමයි වර්තමානයේ තියෙන තත්ත්වය. දැන් මේ කියන නීතිමය කරුණු කාරණා ඇතුලේ කෙසේ හෝ වේවා අපි දැක්කා විශේෂයෙන්ම
අධිකරණ ක්‍රියාමාර්ගවලට මේ සම්බන්ධයෙන් යන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණාව මාධ්‍ය තුල සඳහන් කරනවා පොදු ජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුව. ඔවුන් සඳහන් කරනවා නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහත්මයා සඳහන් කරනවා අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාත්මක ගන්නවා කියලා විශේෂයෙන්ම මේ පළාත් පාලන ආයතන කොමසාරිස්වරියගේ ක්‍රියාකලාපය සම්බන්ධව කොහොමද නීතිමය කියවීම නීති විසුම ලබා දේවි කොහොමවත් අපි අපේක්ෂා කරනවා බලමු ඉදිරි සතිය තුලදී අපිට මේ සම්බන්ධයෙන් උත් ප්‍රවෘත්තියක් නැවේවි මේ සම්බන්ධව කතා බහ කරන්න අවස්ථාව ලැබෙයි. දැන් ඒ විතරක් නෙමෙයිනේ පළාත් පාලන ආයතන රැසක මේ ආකාරයෙන් කටයුතු වෙනකොට අපි දැක්ක ජාතික ජනබලවේගයේ ස්වාධීන කණ්ඩායම් නොයෙකුත් පක්ෂයක එකතු වෙලා තමන්ගේ බලය තහවුරු කරමින් යනවා. ඒ විශේෂයෙන්ම අපි දැක්ක ගාල්ලේදී පෞද්ගලික දිනයකදී ගාල්ල මහනගර සභාව පිහිටවීමේදී පොදු ජන පෙරමුණේ නියෝජ්‍ය නගරාධිපතිවරයා විදිහට කෙනෙක් පත් වෙනවා. කොහොමද අපි දැක්කයින් පසුව පොදු ජන පෙරමුණ විසින් ඔහුගේ පක්ෂ සමාජිකත්වය හවුසි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ පක්ෂ රැසක් එක්ක එකතු වෙලා ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන බලය පිහිටුවා. අපි දැක්ක සමාජ මාධ්‍යවල බොහෝ නිර්මාණ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා, පළ වෙනවා. කලින් නම් කවුරුත් එක්ක එකතු වෙන්නේ නැහැ කිව්වා. දැන් හැමදෙනාත් එක්ක එකතු වෙලා ඉන්නවා. සියලු දෙනා එක දැන් එකතු වෙමින් යනවා කියන චෝදනාව. ඒ වගේම අපි දැක්කා දොඩංගොඩදී විශේෂයෙන්ම සර්වජන බලයට දැඩි චෝදනාවක් එල්ල වෙනවා. සර්වජන බලය විසින් ජාතික ජන බලවේගයේ බලය පිහිටවන්න සහයෝගය දක්වුවා කියලා ඒ සම්බන්ධයෙන් අපි දැක්කා සමගි ජන බලවේගය චෝදනාවක් කරනවා. ඒ වගේම මම කැමතියි මේ වෙලාවේ පදක්කමේ ලාංඡනය වෙනස් කරන්න. දිලිප් ජයවීර ඒ පදක්කමේ නායකතුමා කතා කරලා කිව්වා එයාගේ පක්ෂයේ දෙන්නම උදේ 8 මාරටත් මට කිව්වා ඡන්දේ පාවිච්චි කරනවා කියලා අපිට. 9 වෙනකොට ඒ තීරණය වෙනස් කරා. මම හිතන්නේ දිලිප් ජයවීර නායකයා නෙමේ මේ පදක්කමේ පක්ෂ නායකයා ඉන්නේ රොෂාන් රණසිංහ. රොෂාන් රණසිංහ මේ වසර විදේශගත වෙලා ඉන්නේ. රොෂාන් රණසිංහට පුළුවන් දිලිප් ජයවීර අභිබව කටයුතු කරන්න. ඒ නිසා මේක පදක්කම නෙවෙයි මේක පාවා දෙන්නන්ගේ ඒ පක්ෂය කියලා නම් කරන්න සිද්ධ වෙනවා අපිට අද ඉඳලා. ලංකාවෙම අපි ආයෙත් එක්ක සම්බන්ධකම් තියන්නේ නැහැ. නායකතුමාට මම ඒ යෝජනාව කරා. නායකතුමාගේ පිළිගත්තා. ඒකට ප්‍රතිචාරය තමයි මේ ලැබුණේ. අවසාන මොහොතේ ඊයේ පෙරේදත් ඇවිල්ලා ලේකම්තුමා අපිත් එක්ක දවසේම ගත කරා. ඒ සෙනරත්න ලේකම්තුමා සර්වජන බලවේගය. මේ සියලු දෙනා සාකච්ඡා පවත්වලා අන්තිම මොහොතේ පාවා දුන්නා. අපි හිතමානු පිළිගන්න කරගෙන යයි. අපි දන්නවා පරාදයි කියලා මම එනකොටම කියලා අපි පරාදයි නිහතමානීව ඕගොල්ලෝ ජයග්‍රහණය කරනවා කියලා අපි මෙතෙන්දී ඒ කොමසාරිස්ගේ නියෝග ඔක්කොම පිළිපැද්දා. ඒවට මත ප්‍රකාශ කළ වැඩක් නැහැ. ඒ නිසා අපි පරාදයි ඒගොල්ලෝ දිනුවා. පාවා දෙන්නන්ගේ පක්ෂයේ විසින් අපිව පෙරද්දුවා. අද ඉඳලා අපිට විපක්ෂයේ දැන් බිඳුවක් තියෙනවා ප්‍රබල විපක්ෂයේ මොකක්ද කරන්නේ? දිලිප් ජයවීර මම නම් කරනවා. අපි දැක්කා දැන් තවත් ඉදිරියට පළාත් පාලන ආයතන කිහිපයක් මොකද දිසුනේ පිළිවන ඉදිරියට මේ සම්මත මතුකුමට ජනබලයේ ප්‍රතික්ෂේප මතුකුමදී නෑ. වලදී ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ යාගේ සහයෝගය. අයි මේ කිසිම කතාවක් අපිට අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ට විදියට ස්වාධීන ඉන්නවා කියලා ස්වාධීන ඡන්දය දුන්නා. ප්‍රසිද්ධිය. ඒ නිසා අපි ගන්නෑ. මම පස්සේ පහ පළවෙනි එක නෑ හතරෙදිම අපි ඒගොල්ලන්ගේ සහය නැතුව පිළිගන්නවා. දැන් ඒ වගේම අපි දැක්ක කොළඹ මහනගර සභාව පිහිටවලා වැඩ බාර ගන්න නගරාධිපතිතුමිය ආපු වෙලාවේ සඳහා සම්බන්ධ වෙලා හිටියා අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා. එතුමාගේ මාධ්‍ය අහනකොට එතුමා කොහොම පැහැදිලිව කිව්වා මේ අපි දැන් කිසි කෙනෙක්ට වෙනසක් කරන්නේ නැහැ. අපි හැමෝටම එක ලෙස සලකනවා. පක්ෂ විපක්ෂ කියලා නෑ. අපිට සහයෝගය දුන්නාත් නැතත් අපි සිංහලට එක වගේ සලකනවා. අපි එහෙම කිසිම මේ බෙදීමක් කරන්නේ නැහැ. ඒ එතුමා කියන්නේ එතකොට පළාත් පාලන ආයතන මට්ටමේ ක්‍රියාත්මක කරන්නා වූ සංවර්ධන වැඩසටහන්වලදී පක්ෂ විපක්ෂ කියලා බලන්නේ නැහැ. අපි හැමෝටම එකසේ සලකනවා කියන කාරණාව වෙන්නට පුළුවන්. ඒක හොඳ කියමනක් අපි විශ්වාස කරන එක ආකාරයෙන් සිද්ධ වෙනවා නම් වඩා සුදුසුයි. එතකොට ඒ පළාත් පාලන ආයතනෙ තුලින් කෙරෙන්නා වූ සේවාවන් සියලු දෙනාට එකලෙස බෙදී යාවි. එතුමායි ප්‍රකාශය කරනවා අපි දැක්කා වැඩ බාර ගන්න මොහොතේදී නගරාධිපතිතුමිය මාධ්‍ය හමුවේ. එතකොට මේ කියන විදිහට ඉදිරියේදී කොළඹ මහනගර සභාව හරහා සමස්තයට එකලෙස ජනතාවට සේවාව කරන්න පක්ෂ විපක්ෂ සිඳාට අවස්ථාව ලැබෙන බව තමයි ඒ ප්‍රකාශය තුළ අපිට ගම්ම්‍ය වෙන්නේ. කොහොම වුණත් ඒ අතරතුර අපි දකිනවා මේ විපක්ෂයට දැන් එතනදී චෝදනාව එල්ල වෙනවා.
විශේෂයෙන් විපක්ෂයෙන් චෝදනාවක් එල්ල වෙනවා එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරියකට සඳමාලි කියන മന്ത്രിතුමියට පහර දීමක් සිද්ධ කරා කියලා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී ලෙසින් චෝදනා කරන්නේ ඡන්දය සම්බන්ධයෙන්. කියන්නේ මැතිවරණයේ ඒ මොහොතේදී නගරාධිපතිතුමා තුමිය තෝරා ගැනීමේදී කාරණාවේදී සම්බන්ධ වෙච්ච නිසා විපක්ෂව කතා කරන නිසා තමයි පහර දුන්නේ කියලා විපක්ෂයෙන් චෝදනාවක් කරනවා. නමුත් ආණ්ඩු පක්ෂයෙන් අපි දැක්කා වටවල අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කියනවා නෑ ඒක මේ හිම දෙයක් නෙමෙයි අයිස්ක්‍රීම් දන්සලක අයිස්ක්‍රීම් ප්‍රශ්නයක් නිසා තමයි ගහගෙන තියෙන්නේ මම ඒක හොයලා බැලුවා පෞද්ගලිකව මම මැදිහත් වුණා මම හොයලා බැලුවා මට සියලුම ස්ථානාධිපතිවරුන් කිව්වේ මේ අයිස්ක්‍රීම් දන්සලක ප්‍රශ්නයක් නිසා ගහලා කියලා අපි දන්නේ නෑ අපි යන්නේ මේ තුමාගේ ප්‍රකාශය සහ මාධ්‍ය තුලයන් ප්‍රකාශයන් කොහොමවත් විපක්ෂයෙන් චෝදනා කරනවා මේක පහර දීමක් කියලා අපි දැක්කා විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජා සංවිධායකවරයාත් මේ කාන්තා හිංසනයේ දැඩි ලෙස හෙලා දකින බව එතුමා සඳහන් කරා විශේෂයෙන්ම එතුමා කියන්නේ මේ බලාවේ මේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යතුමියත් කාන්තාවක් ඒ විතරක් නෙමෙයි දැන් පත්වලා ඉන්නේ නගරාධිපතිතුමියත් කාන්තාවක් ඒ නිසා කාන්තා හිංසනය ගැන තමයි මේ ආණ්ඩුව වැඩියෙන් කතා කරේ ඒ නිසා මේක සම්පූර්ණයෙන් හෙලා දකින්න මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව. ඒක අපි දැක්කා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ගිහලා තිබ්බා රෝහලට සුවදුක් විමසන්න. නමුත් දිගින් දිගටම ආණ්ඩුව පාර්ශවයෙන් මේ චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියන්නේ මේක පෞද්ගලික කෝන්තරයක් නිසා වෙච්ච දෙයක් කියලා. හැබැයි කොහොම වුණත් අපි විශ්වාස කරනවා පළාත් පාලන ආයතනයක් තුලත් පළාත් පාලන ආයතන නියෝජිතයන්ටත් එහෙම ආරක්ෂාවක් නැත්නම් රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පන නැගින නිසා විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් ඉදිරියට අපිට දකින්න හම්බ වෙයි ප්‍රවෘත්ති මතුවේවි නීතිමය ක්‍රියාමාර්ග ගත්තා නම් කොයි ආකාරයෙන් කියන කාරණාව ඉදිරියේදී බලා ගන්න හම්බ වෙයි ඒ සම්බන්ධෙනුත් මාධ්‍ය තුල අපි බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ සම්බන්ධයෙන් මේ සිද්ධි ඔය කියන ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා මම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පුද්ගලිකව සොයා බැලුවා අදාළ ස්ථානාධිපතිවරයාත් එක්ක කතා කළා ස්ථානපතිවරු 3 දෙනෙක් එක්ක කතා කරා. කතා කරලා සොයලා බැලුවා මේ කාන්තාව පිරිසක් මේ කියන මේ කාරණේ ඇත්තද කියලා. අයිස්ක්‍රීම් දන්සලක වෙච්ච සිද්ධියක් ආශ්‍රයෙන් පරාජයේ වියරුව ඉවසා ගන්න බැරුව කියන අභූත පදනම් විරහිත චෝදනාවක් කියලා තරේ මම මේක ප්‍රතික්ෂේප කරනවා. අපි ඉතින් මේ ආණ්ඩුව ආවේ කාන්තා හිංසනයට එරෙහිව කාන්තාවන්ට නිසි තැන දෙනවා කියලා. අවසානයේ කියන්න කනගාටුයි නගරාධිපතිවරිය බවට පත් වුණේ එම පක්ෂයේම කාන්තා മന്ത്രിවරියක් රටේ අග්‍රාමාත්‍යවරියක් ඉන්න වෙලාවකත් අද කොළඹ නගර සභාවේ කාන්තාවකට පහර දීම ගැන අපි කනගාටු වෙනවා. ඉතින් මේ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ක්‍රියාත්මක විය යුතුයි. නිසි අය නීති හමුවට ගේන්නවා. බලන් ඉන්නවා ආණ්ඩුවේ කියන කයිවාරු ක්‍රියාත්මක කරනවද කියලා. අපි හෙලා දකිනවා මේ මැර දේශපාලනය. JVP එකට ඒක පුරුදුයි. මේ ආණ්ඩුව ආවේ කාන්තාවන්ගේ කර උඩින්. එහෙම බලයට ආපු ආණ්ඩුව ඉස්සෙල්ලාම කුස්සියට ගැහුවා, කුස්සියෙන් බඩට ගැහුවා. දැන් නගර සභාව පිහිටවනකොට අනිත් පැත්තෙන් තමන්ගේ මැර දේශපාලනය පාවිච්චි කරනවා කාන්තාවන්ව මර්ධනය කරන්න. අද හැම පක්ෂයක්ම නියෝජනය කරමින්, සිවිල් සංවිධාන නියෝජනය කරමින් පිරිස ඇවිල්ලා ඉන්නවා. ඒ අයගේ මේ සටනට අපි සහයෝගය දෙනවා. ඉදිරියේදී පැහැදිලිවම ආණ්ඩුවට කියනවා ඔය මැර බලය නවත්තලා සංවර්ධනයෙන් ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න දේශපාලනයකට එන්න. දැන් ඒ අතරතුර අපි දැක්කා මේ මාධ්‍ය හමුවේදීම විශේෂයෙන්ම සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා සඳහන් කරනවා මාධ්‍යවේදීන් අහනකොට මේ පවතින ක්‍රමයේ ගැටලුකුත් තියෙනවා නේද කියන කාරණාව එහිදී එතුමා කියනවා ඉදිරියේදී අපේක්ෂා කරනවා පළාත් පාලන ආයතන මේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් සංශෝධනයක් කරන්න ඒ සම්බන්ධ ඉදිරියේදී කටයුතු කරන අපේක්ෂාවක් ඉන්නවා කියන කාරණාව ඒකත් යම්කිසි සාධනීය කාරණාවක් වේවි මොකද අපි විශ්වාස කරන සමහර පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ධූර සංඛ්‍යාව ගැළපෙනවාද ඒ තරම් දැරිය හැකිද කියන කාරණාව සහ පැවති ක්‍රමයයි වර්තමාන ක්‍රමයයි ඇතුළේ ගැටුම් කරුණු කාරණා අපි දකිනවා. අපි දැක්කනේ බොහෝ පක්ෂවල අපි දැක්කා විශේෂයෙන්ම මෙවර අපේ පළාත් පාලන නියෝජිතයන් තෝරාපත් කිරීමේදී ගැටුම් රැසකට පක්ෂ මුහුණ දුන්නා. අපි දැක්කා ආසනවල ඉල්ලාස් වෙනවා සංවිධායකවරු පක්ෂයත් ගැටුම් ඇති කරගෙන අපි දැක්ක සියලු පක්ෂවල බහුතරයක් පක්ෂයන්හි ඒ කියන්නේ මේ ක්‍රමෙත් පුංචි ගැටුවක් තියෙනවා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කර ගැනීම සම්බන්ධව උනොත් ආණ්ඩුව පාර්ශවයෙන් යම්කිසි ඉඟියක් ලබා දුන්නා. යන දින නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියන වගේ කතාවක් තමයි දැන් කියන්නේ. ඒ උන්ට බලය ලබා ගන්න බැරි බව උන් හොඳටම දැනගෙන හිටියා. උන්ට ඒ සහයෝගය නැති බවක් දැනගෙන හිටියා. ඔවුන් නිකන් ඉලක්කම් හදාගෙන හිටියට උන්ට විශ්වාසයක් තිබුණේ නැහැ. ඇත්තටම ගත්තොත් ඉතින් අපිට පක්ෂයක් හැටියට බහුතරේ තිබ්බා. ඉතින් ඒ බහුතරේට බලය පිහිටවන්න ජනතාව කැමැත්ත දීලා තිබ්බා. ඉතින් අපි මේ පක්ෂය හැටියට බහුතරේ තියෙන බලය අපි පිහිටෙව්වා. එච්චරයි. මේ කරුණකමේ දින අවුලක් දෙකකින් මේ ගැටුම් රන්නේ මේ කරුණකමේ නිවන්
ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මොකද මහ ජනතාවට ඇත්තටම අවශ්‍ය වුණේ අවුරුදු ගාණක් කල් දාලා තිබිච්ච පළාත් පාලන ඡන්දේ තියන්න ඉස්සෙල්ලා. නැත්තම් මේ නගර සභාව ප්‍රාදේශ සභාව සම්පූර්ණ අරාජික වෙලා තිබුණේ. ඉතින් අපි මේ පළවෙනි පියවර සියලා තියෙනවා. දැන් ඊළඟට පුළුවන් මැතිවරණ ක්‍රම ගැන විවිධ සාකච්ඡාවන් හදාගන්න. ඒක හොඳ සංවාදයක්, ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණයක්. ඉතින් අපි ඒක ඉදිරියේදී කරමු. දැන් අපිට තියෙන්නේ මහ ජනතාවගේ වරමින් පත් වෙච්ච පළාත් පාලන ආයතන වලට වැඩ කරන්න අවස්ථාව දෙන එක. මම හිතන්නේ ඒක තමයි දැන් විපක්ෂයේත් වගකීම. මේක තමයි අගනගරේ තමයි ලංකාවේ අපනයන ආදායමෙන් වැඩිම ආදායම උපදන ආයතන තියෙන්නේ. අපේ අපනයන ශ්‍රේෂ්ඨයේ ඉන්න අයගෙන් 50%ක් ඉන්න ලියාපදිංචි වෙලා තියෙන කර්මාන්ත ව්‍යවසායන් තියෙන්නේ කොළඹ නගර සභාව භූමියේ. කොළඹ නගර සභාවෙන් ලබා දෙන යටිතල පහසුකම් වලින් තමයි අපේ කර්මාන්ත වලින් භාගයක් පවතින්නේ. කර්මාන්ත ලංකාවේ තියෙනවා තමයි. නමුත් කර්මාන්ත වලින් භාගයක ලියාපදිංචිය තියෙන්නේ කොළඹ නගර සභාවේ. නිසා මේක ඉතාම වැදගත් ආයතනයක්. ඒ නිසා අපි හිතනවා නගර සභාවත් එක්ක වීදි රේඛා සකස් කර ගැනීම ඉඳලා අවසර ලබා ගැනීම ඉඳලා ගොඩනැගිලි ඉදිකිරීම වල ඉඳලා අපේ කර්මාන්ත ශාස්ත්‍රයට විශාල ජවයක් දෙන තැනක්. ඉතින් අපිට සහයෝගයෙන් කටයුත්ත කරන්න පුළුවන්කම තියෙනවා. කොහොමද අපි නගරාධිපති මීට ටිකක් වැඩිපුර වද දෙනවා. අවසර ලබා ගැනීම වලද අවසර ලබා ගැනීම වලට ජනතාවගේ සහයෝගය ලබා ගන්න, ජනතාවට අවශ්‍ය දේවල් කරගන්න අපට නගර සභාවේ සහයෝගය අත්‍යවශ්‍යම අවශ්‍යයි. නෑ කොහෙත්ම නෑ. ඇත්තටම අපිට බලය පිහිටවන්න සහාය දීමම තමයි ඒගොල්ලෝ කරපු ලොකුම කැපකිරීම. අපිත් එක්ක කාලයක් දේශපාලනය කරාට අපිට බලය පිහිටවන්න බැරි තැන්වල ස්වාධීන කණ්ඩායම් හැටින් විශේෂයෙන්ම ස්වාධීන മന്ത്രിවරු අපට දුන්නු සහයෝගය නැත්තම් පිහිටවන්න බෑ. ඒක එතකොට ජනතාව අපෙන් කොච්චර දේවල් බලාපොරොත්තු වුණත් කරන්න බැරි දේ තමයි පිහිටවන්න බැරි වෙන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි බලය පිහිටවන එක. ඉතින් ඒගොල්ලෝ අවසාන මොහොතේ හරි බලය පිහිටවන්න අපට සහාය දීම තමයි මං හිතන්නේ කරපු ලොකුම කැපකිරීම. ඉතින් ඒ නිසා අදින් ඉඳලා මේ බලය පිහිටවන්න අපට සහාය දුන්නු හැමදෙනාම අපි සලකන්නේ නැහැ විපක්ෂ හැටියට. අපි විපක්ෂින් අයත් සලකන්නේ අපේ හැටියට. අපට සහාය දුන්න අයත් සලකන්නේ අපේ හැටියට. අපි දැන් ඒ කණ්ඩායමක් හැටියට සලකලා තමයි වැඩ කරන්නේ. ඇත්තටම ඒ වෙනස අපේ රටේ දේශපාලනයේ අලුත්ම අත්දැකීම වෙයි. මොකද සාමාන්‍යයෙන් තියෙන දේ තමයි ප්‍රතිපාදන වෙන් කරද්දී හැමදේදිම වටකඩ සහෝදරයක් දන්නවා මමත් දන්නවා නගර සභාවේ අපි ඉන්නකොට අපට ලැබිච්ච වෙනස්කම්. හරිද? മന്ത്രിවරු හැටියට. ඒ වෙනස්කම් පිටින් පස්සේ මේ අලුත් නගරාධිපතිතුමගෙන් කාටවත් වෙන්නේ නැහැ. අපට සහාය දුන්න අයටත් දුන්න අයටත් බලය පිහිටවන්න සහාය දුන්න අයට විතරක් නෙමෙයි අද විපක්ෂයේ ඉන්න අයටත් අපි එක හා සාධාරණ විදියට වැඩ කරනවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් අපි දැක්කා විදියට සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළේ යම්කිසි සාධනීය කාරණාවක්. කොහොමුණත් ක්‍රමය වෙනස් කළා හෝ වේවා, පවතින ක්‍රමයෙන් හෝ වේවා ජනතාව අපේක්ෂා කරන ජනතාවට අවශ්‍ය සේවාව මේ පළාත් පාලන ආයතන ලබා දීමේ හැකියාව වඩාත් වර්ධනය කර යුතුයි කියන තැන තමයි ජනතාව ඉන්නේ. ජනතාව අපේක්ෂා කරන්නේ මේ සෑම නියෝජිතයෙක්ම ග්‍රාමීය මට්ටමත් එක්ක ඍජුව සම්බන්ධව නියෝජිතයන්. මොකද මේ දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ පළාත් පාලන ආයතන മന്ത്രിවරුන් සහ වරියන් කියන්නේ ඍජුවම ජනතාව සමග වඩාත් සමීපව කටයුතු කරන කොට්ටාශය. ඒ නිසා ඒ සියලු දෙනාට ක්‍රියාකාරීව සහ පහසුවෙන් වැඩ කිරීමේ හැකියාව මේ අනපනත් රෙගුලාසි නීති රීති සංයුතින් සියල්ල අතර තිබිය යුතුයි. ඒ තුළ තමයි ජනතාවට වඩාත් සුවදශීලී සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සපයන්නට අවස්ථාව ලැබෙන්නේ. දේශපාලනිකව හෝ වේවා වෙනත් කාරණිකව හෝ වේවා. කොහොමත් ගෙවුණු සතියේ මෙන්න මේ විදිහට පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තමයි වැඩි වශයෙන් කතා බහ කරේ. බලය පිටු සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය දෙපාර්ශ්වයම තම තමන්ගේ ශක්තිය තම තමන්ගේ හයිය පෙන්නමින් ගියා. පළාත් පාලන ආයතන රැසක හිතුවේ නැති විදිහට ආණ්ඩු පාර්ශ්වය තමත් එක්ක විපක්ෂය මේ සියලු දෙනාගේ බලය ඔවුන් උරගා බැලුවා. අපි අපේක්ෂා කරනවා ලබන සතියේ තව බොහෝ දේවල් කතා බහ කරන්න අපිට එකතු වේවි මේ සම්බන්ධයෙන් සහ තවත් අලුත් කරුණු කාරණාවන්. අපේක්ෂා කරනවා ඊළඟ වීඩියෝයෙන් ඊළඟ සතියේ තවත් දේවල් කතා කරන්න හමු වෙමු නැවතත් ලබන සතියේ.